welcome to my YouTube channel. මේක තමයි මම ඔයාලට අරගෙන එන ෆස්ට් වීඩියෝ එක. ඉතින් මේක තියෙන්නේ මම බෝඩින් එකට මූව් වෙනකොට ඒ වටු ටික කොහොමද arrange කරගත්තේ කියලා. අපි ඉස්සරහට බලමු මම මගේ බෝඩින් බෑග් එක කොහොමද arrange කරගත්තේ කියලා. ඔයාලා ඉස්සෙල්ලා මේ වගේ ලිස්ට් එකක් හදාගන්න ඔයාලට මොනවද බෝඩින් එකට අවශ්‍ය කරන බඩු කියලා. මේ තියෙනවා මම ගත්ත ස්ටේෂනරි අයිටම්ස් ටික. තුවායක් මම මුන්න පිහදාන පොඩි පේස්ට් අවල් එකක් ගත්තා. ඊට පස්සේ බේස් ෂීට් එකක්, කොට්ටයක්, ඊට පස්සේ මම ගත්තා කොස්සක්, ඒ වගේම පාපිස්සක්, පොඩි ඩස්ට්බින් එකක්. ඔය බොක්සස් නම් ගත්තේ මම මොනහරි ස්ටෝර් කරලා තියාගන්න පුළුවන් වෙන්න. පොඩි ස්ටෝරේජ් බොක්ස් කීපයක් ගත්තා. පෙන්ස් දාන හෝල්ඩර් එකක්, bathroom items දාන්න එක හෝල්ඩර් එකක් ගත්තා. බේසමක් ගත්තා. clothing clips වගේ ගත්තා. ඊළඟට rinse එකක්, comfort එකක්, shampoo conditioner, ඊළඟට සබන් දාන්න පොඩි බොක්ස් එකක්, clean convenience, air freshener එකක්, hand wash එකක්, toothpaste, ඒ වගේම toothbrush එකක්, tissues වගේක්. ඊළඟට මම පොඩි bottles වගේක් ගත්තා. ඔය සීනි කෝපි වගේ දේවල් දාගන්න. ජූස් දාන්න පොඩි කප් එකක් ගත්තා. පිහියක් වගේම හැඳි ගත්තා. ස්පූන් එකක්, ෆෝක් එකක්, ඒ වගේම ප්ලේට් එකක් ගත්තා. ඊළඟට මම පොඩි ග්‍රොසරි අයිටම්ස් ටිකක් ගත්තා. ඒවත් එක්ක කනබුන දේවල් වගේක් ගත්තා. මේ තියෙන මගේ ස්කින් කෙයාර් and makeup items ටික. ඊළඟට ඔයාලට බෙහෙත් මොන හරි අවශ්‍ය වෙනවා නම් ඒ දේවල් ගන්න. සේරම දේවල් ටික හරි. මම දැන් පැක් කරන්න තමයි යන්නේ.
කරගත්තා. ඔයාලට මම ඉස්සරහට රූම් මේක් ඕවර් බ්ලොග් එකක් අරගෙන එන්නම්. තව කැම්පස් එකේ ෆස්ට් ඩේ එකේ බ්ලොග් එකක් අරගෙන එන්නම්. තාම මම හරියටම රූම් එක හදාගෙන නැහැ. රූම් එක හදාගත්තට පස්සේ මම ඔයාලට මේක් ඕවර් බ්ලොග් එකක් අරගෙන එන්නම්. ඉතින් එහෙනම් අදට එච්චරයි. Bye guys.